මුලින්ම දැක් වෙලාවේ ඉස්රායලකට මං ගාවට ආවා. ඇවිල්ලා මට කිව්වේ එක දෙයයි සර් මතක ඇත්තේ සමහර විට කෝච් මගේ ලයිෆ් එකේ මං හැම දෙයක්ම ඇචීව් කරලා ඉවරයි. හැබැයි මට එකම එකයි ඇචීව් කරගන්න බැරිුනේ මගේ ෆිට්නස් ගෝල් එක. ඔව්. මීට අවුරුදු එකහමාරකට කලින් මගේ ජීවිතේ මං ගත ලොකුම සහ වැදගත්ම ඩිසිෂන් එක තමයි ලංකාවේ නම්බර් 1 කෝච් එක්ක ට්‍රේනින් කරන්න පටන් ගත්ත එක. මොකද මං ඇත්තටම කිලෝ 90 තමයි හිටියේ මීට අවුරුදු එකහමාරකට කලින්. ඔයාලට මේ ෆොටෝස් වලින් බලන්න පුළුවන්. දැන් කෝච්ම කියයි කොහොමද මගේ මේ ෆිට්නස් ලෙවල් එක මගේ මයින්ඩ්සෙට් එක මගේ මේ පර්සනැලිටි එක කොහොමද වෙනස් කරේ කියලා කෝච්ම කියයි වගේ. ඔව් මිස්ටර් නේලක ඉස්සර මට හම්බෙද්දි ඇත්තටම මේ ගේට්ස් ෆිට්නස් එකේ තමයි මට ඉස්සෙල්ලම මේ මිස්ටර් නේලක හම්බුනේ. ඇත්තටම මං මෙයාව දකිද්දි මෙයා ඇත්තටම ගොඩක් chubby. right full chubby. ඒ කියන්නේ කිලෝ 90ක් විතර. මම හැබැයි මුලින්ම දැක් වෙලාවේ ඉස්රායලකට මං ගාවට ආවා. ඇවිල්ලා මට කිව්වේ එක දෙයයි සර් මතක ඇත්තේ සමහර විට කෝච් මගේ ලයිෆ් එකේ මං හැම දෙයක්ම ඇචීව් කරලා ඉවරයි. හැබැයි මට එකම එකයි ඇචීව් කරගන්න බැරිුනේ මගේ ෆිට්නස් ගෝල් එක. කෝච් පුළුවන් නම් මට හෙල්ප් එකක් දෙන්න. මට මේක ඇචීව් කරගන්න. right. එතෙන්ද තමයි මම පටන් ගත්තේ. පටන් අරගෙන ඉස්සෙල්ලා මම නේලක සර්ට දුන්නේ. ඉස්සෙල්ලාම දුන්න වර්ක්අවුට් ප්ලෑන් එකයි ඩයට් ප්ලෑන් එකයි. දීලා මාසයක් මම බැලුවා. මොකද මේ මම සාමාන්‍යයෙන් normally ඒකට ආසාවක් තියෙන කෙනෙක් විතරයි මං ගාවට ගන්නේ. නැති කට්ටිය මං ගන්න නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක් විදිහට කරන වැඩක්. මුලින්ම මම සර්ට දුන්නා වර්ක්අවුට් ප්ලෑන් එක ඩයට් ප්ලෑන් එකයි. මේක සර් ඔයා ෆලෝ කරන්න. ෆලෝ කළා මට රිසල්ට් එක දෙන්න end of the month. right? ඔව් හරි. මාස කොහමද දවස් 30කට පස්සේ මට සර් හම්බ වෙනවා හැම සතියෙම දවසට එකපාරක් වගේ මට හම්බ වෙනවා. මම ඒතකොට පොඩ්ඩක් ප්‍රෝග්‍රස් බැලුවා. හොඳ ලෙවල් එකකට යනවා. කොහොම හරි දවස් 30කට පස්සේ මම චෙක් කරා සර් මට එවුව ෆොටෝස් දෙකක් ඒ ෆොටෝස් සගාව ඇති සමහර right කිලෝ 10ක් අඩු කරගෙන කිලෝ 10ක් හරියටම අඩු කරලා weight එක loss කරලා තියෙන මටත් අදා ගන්න බැරි වුණා. මෙයා මෙච්චරම මේකටම ටාගට් කරලා මේ ඩිසිප්ලින් එක මේ කන්ටිනියු එක හරියටම කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ඔන්න next level එකට යන්න මම තීරණය කරේ. ඊට පස්සේ මට කතා කරලා කිව්වා කෝච් මට පර්සනල් ට්‍රේනින් ගන්න ඕන ඔයාගෙන්. කොහොමද අපි next plan එක හදාගන්නේ කියලා. ඊට පස්සේ එතන ඉඳලා තමයි අපි සනේ පටන් අරගෙන කරගෙන ගියා. හැබැයි සර් කියන්නේ ඇත්තටම හොඳ ඩිසිප්ලින් තියෙන හොඳ ටාගට් එකක් තියෙන හොඳ මැනේජ්මන්ට් එකක් තියෙන කෙනෙක්. නැත්තම් මේ ලෙවල් එකට ඇත්තටම එන්න බෑ කාටවත්. අවුරුදු එකමාරක් විතර සර් මාත් එක්ක පර්සනල් ට්‍රේනින් කරා. හොඳ ගතිගුණ තියෙන හොඳ පර්සනැලිටි එකක් තියෙන හොඳම කෙනෙක්. සර් එක්ක ඉන්න ඕනම කෙනෙක්ට මං හිතනවා හොඳ ඇචීව්මන්ට් එකකට හොඳ ප්‍රෝග්‍රස් එකකට හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන් වෙයි කියන එක. මොකද ඩිසිප්ලින් එක